ඔයාලා හොඳින් නේද? ඉතින් අද අපි අරගෙන ආවා තවත් ලස්සන මල් පොකුරක් හදන විදිහ. ඔයාලා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයාලට මේ වගේ මල් පොකුරක් හදන්න පුළුවන්. ඔයාලා අපිත් එක්ක දිගටම ඉන්න. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරාට පස්සේ bell icon එක click කරලා all දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න අපි මල හදන්න පටන් ගත්තා. මලේ පොඩිම පෙතිවලට සෙන්ටිමීටර් 3ක් දිග කෑලි 10ක් හදාගන්න. දැන් මේ වාගේ අග කොටස ඉටිපන්දම් කරි ලයිටරයක් කරි අරගෙන පුච්ච ගන්න. ගොඩක් පුච්ච ගන්න එපා. මේක අපි කරන්නේ පෙත්තේ ලස්සන වැඩි කරගන්න. මේ වගේ පොඩ්ඩක් නවා ගන්න. ඊළඟ පෙති ටික සඳහා සෙන්ටිමීටර් 10ක් දිග කෑලි 20ක් හදාගන්න. අපි කපා ගන්න ටික දැන් මේ පෙන්නන විදිහට දෙකට නමලා අමුණ ගන්න. ඊළඟට හදාගත්ත ටික මේ වගේ පුච්ච ගන්න. මේක අපි කරන්නේ මලේ ෆිනිෂින් එක හදාගන්න. දැන් මැද හරියෙන් ටිකක් ලස්සනට නවා ගන්න. මෙන්න අපි හදාගත්ත පෙති 20. දැන් අපි හදන්නේ මලේ මැද කොටස. මේකට පයිප් ක්ලීනර් එකමාරක් ඕනි කරනවා. දැන් මේ විදිහට එකට අමුණ ගන්න. සෙන්ටිමීටර් 1.5 දිග මැනගෙන zigzag විදිහට නවා ගන්න. අන්තිමට මේ විදිහට තමයි මේක හදාගන්න ඕනි. දැන් අපි මේක ග්ලූ ගන් එකෙන් අලවලා රෝල් කරගමු. ඔයාලා හරියට කරගත්ත නම් මේ විදිහට පුංචි රවුමක් හදාගන්න පුළුවන්. දැන් අපි ඒ රවුමට ගම් ටිකක් දාගෙන මුලින්ම හදාගත්ත පොඩි පෙති 10 අලව ගමු. අලවගත් එක මේ විදිහට ඔයාට බලා ගන්නත් පුළුවන්. දැන් අපි ඊළඟ පෙති ටික අලව ගමු. පළවෙනි ලේයර් එකට පෙති 10ක් අලව ගන්න ඕනි. ඊළඟ පෙති 10 පළවෙනියට අලවපු එක අතරින් අලව ගන්න.
දැන් අපි මලේ මිඩල් එක ලස්සන කරගමු. මේකට සෙන්ටිමීටර් 15ක් දිග කෑල්ලක් කපා ගන්න. මේ විදිහට කම්බිය කොතා ගන්න. දැන් මේක සෙන්ටිමීටර් 6කට හදා ගන්න. ඊළඟට ගම් ටිකක් දාලා රවුමට අලව ගන්න. මෙන්න මේ විදිහට රවුම මලට අලව ගන්න. දැන් අපි හදන්න යන්නේ මලේ නටුව. මේකට මුලින්ම සෙන්ටිමීටර් 5 දිගට නවා ගන්න. ඊට පස්සේ සෙන්ටිමීටර් 3ක දිග කොටස් 4ක් නවා ගන්න. යාළුවනේ වීඩියෝ එකේ පැහැදිලිව ඒක පෙන්නනවා. ඉතින් මේ විදියට හදා ගන්න. දැන් මේ විදියට හදා ගන්න. අපි හදාගත්ත නටුව ටිකක් ලස්සනට අතින් හදා ගන්න. මේ වගේ නටු දෙකක් ඕනි එක මලකට. ඔන්න අපි දෙකම හදාගෙන ඉවරයි. දැන් අපි නටුව මලට අලව ගමු. ඊළඟට අපි කම්බියක් සෙට් කරගමු. ඔන්න යාළුවනේ අපි ලස්සනම zebra මල දාගෙන ඉවරයි. ලස්සනයිද? මේ තමයි අපි හදාගත්ත මල් ටික. ලස්සනයිද? ඔයාලාට කැමති පාටක් අරගෙන ලස්සනට මේ වගේ මල් ටිකක් හදාගන්න පුළුවන්. මේ ඉතින් මම කැමති පාට. අපි දැන් හදන්න යන්නේ මලේ පොහොට්ටු ටික. ඉතින් මල් පොකුරක් ලස්සන වෙන්නේ ලස්සන පොහොට්ටු ටිකක් තිබුණම. ඉතින් අපි හදමු. මුලින්ම අපි පොහොට්ටුවේ මිඩල් එක හදාගමු. මේකට සම්පූර්ණ පයිප් ක්ලීනර් එකක් ඕනි කරනවා. සෙන්ටිමීටර් එකක් මැනගෙන සික්සැක් ක්‍රමයෙන් නවා ගන්න. මුලින්ම පැතිවලට සෙන්ටිමීටර් 2ක් කෑලි 12ක් ඕනි. පොහොට්ටුවේ නටුවට සෙන්ටිමීටර් 2ක් දිග කෑලි 12ක් ඕනි.
දැන් පොහට්ටු අඟ කොටස ටිකක් පුච්ච ගන්න. එතකොට හොඳ ෆිනිෂින් එකක් තියෙනවා. නට්ටුවට කපාගත් ටිකත් පුච්ච ගන්න. මුලින්ම හදාගත්ත මිඩල් එක ග්ලූ ගම් එකෙන් අලවගෙන රෝල් කරගන්න. මේ විදිහට ලස්සන රවුමක් එන විදිහට හදාගන්න. ඊළඟට අපි හදාගත්ත පෙති 12 අලව ගන්න. මේ තියෙන්නේ පෙති අලවගත්ත පොහට්ටුව. ඊළඟට නටුවට කපා ගත්ත ටිකක් අලව ගන්න. මෙන්න අපි හදාගත්ත පොහට්ටුව. ඊළඟට සෙන්ටිමීටර් 6 දිග මැනගෙන කපාගෙන ඒක මේ විදිහට රෝල් කරන්න. ඊළඟට කම්බියක් අරගෙන අපි රෝල් කරගත්ත එක සම්බන්ධ කර මලට අලව ගන්න. ඔන්න අපි පොහට්ටුවත් හදලා ඉවරයි. ඉතින් මේ තමයි අපි හදාගත්ත ලස්සන ජේබරා මල් පොකුර. ලස්සනයිද? ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සිතු ක්‍රියේෂන් වලින් විතරයි මේ තරම් පැහැදිලිව ඔයාලට ගෙදරදිම පයිප් ක්ලීනර්ස් ක්‍රාෆ්ට් කරන්න කියලා දෙන්නේ. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම ඉන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න යාළුවනේ. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් ලස්සන craft එකකින් හමු වෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න.